පුතේ ඇහෙනවද මාව? හෙලෝ. ඉතින් පුතේ ඇහෙනවද මාව? චනුක ඇහෙනවද මාව? ඔව් සර්. අද මොකද්ද හවස තියනවා කියලා කිව්ව නේද? ආෆ්ටර් ස්කූල් තිබිලා පස්සේ කීයටද ඒක ආවේ? ඒක ආවෙ සර් 6 කාලේ වගේ. දැන් ඉවරයි. ඉවරයිනේ. ඔව්. හරි. මේ කීප දෙනෙක් ආවා. ඇවිල්ලා බලලා ගියා. බලමු. අපි සමහර විට ආයෙ එන්නත් පුළුවන්. ඉස්කෝලේ වැඩ පටන් ගත්තත් දැන් කොහොමද? ඔව් මේ එක දවසක් පීරියඩ් දෙකක් තිබ්බා. එදා නම් මේ කියලා දුන්නා විතරයි ඉක්මුත් ඉගෙනුවේ නෑ ලොකුවට. ඉගැන්නුවේ නැහැ. නෑ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා දුන්නා. හරි. පේපර් එක හැදෙන විදිය ගැන මොකද කිව්වේ ඉස්කෝලේදී? මේ පළවෙනි එක MCQ කිව්වා දෙවෙනි එකේ ලියන්න තියනවා කිව්වා. හරි. ඉස්කෝලෙන් කිව්වේ නැද්ද ඕ ලෙවල් වලට වැඩිපුර මහන්නේ 10 වසර සිලබස් එකකින් කියලා කිව්වේ නැද්ද? ම්ම් ඕ ලෙවල් පේපර් කොහමද? එකේ මේ ඔයාලට වැඩිපුරම ප්‍රශ්න අහන්නේ 10 වසර සිලබස් එකකින් 60ක් ප්‍රශ්න අහන්නේ 10 වසරේ. එතකොට 11 වසරෙන් අහන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අහන්නේ. 10 වසර කවර් කරගත්තත් ඔයාලට පුළුවන් මේ වැඩ ටික කරගෙන යන්න. හරි. තව පුතෙක් ඇවිල්ලා ඉන්නවා රිතින්දු කියලා. පුතේ මාව ඇහෙනවද?
මට මැසේජ් එකක් හරි දාන්න. එනවා යනවා තමයි. එහෙම තමයි කට්ටිය. මේ එතකොට 160ක් කියලා කියන ලොකු ගාණක්. මේ පාර පාඩම් 9ක් තියෙනවනේ ඉගෙන ගන්න. අපිට තාම ටෙක්ස්ට් බුක්ස් හම්බුන්නේ නැහැ ටෙක්ස්ට් බුක්ස් එක මම පෙන්නන්න. දැන් කොහමද හෙට ඉඳලා නිමාඩ්නේ? සර්. ඔව්. හරි. මේ දින ටෙක්ස්ට් බුක් එක. පේනවද? ඔව් සර්. පළවෙනි පාඩමේ තියෙන තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ කම්පියුටරේ ගැන පළවෙනි පාඩම් දෙක ලොකු තියරි කෑලි දෙකක් තියෙන්නේ. ඊට ගහන පේපර් එකටම සෑහෙන්න අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට තුන්වෙනි පාඩමේදී ගණන් හදන්න තියෙනවා. නම්බර් සිස්ටම්ස් පාඩම. හතරවෙනි පාඩමේ 8 වසරේ ඉගෙන ගත්තා නේ ලොජික් ගේට්ස් අපි. ඔව් සර්. මොනවද ඉගෙන ගත්ත ලොජික් ගේට්ස්? and not o. හරි. අලුතෙන් තව ගේට් දෙකක් ඉගෙන ගන්නවා NAND සහ NO කියලා. මම එතකොට කියලා දෙන්නම්. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එකක් වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඩොකියුමන්ට් එකක් හදන්න කොහොමද Microsoft Word පාවිච්චි කරන්න කියලා වදන් සැකසීම කියලා 6 වෙනි පාඩමක් තියෙනවා. 7 වෙනි පාඩම ස්ප්‍රෙඩ්ෂීට් නැත්නම් Excel ගැන ඉගෙන ගන්න තියෙනවා. 8 වෙනි පාඩම ප්‍රසන්ටේෂන් software එකක් එහෙම නැත්නම් සරලවම ඔයා යූස් කරන PowerPoint එකක් යූස් කරලා කොහොමද වැඩ ටික කරන්න කියන එක සහ 9 වෙනි පාඩම තමයි ටිකක් අලුත් දේවල් ටිකක් ඉගෙනගෙන කරගෙන යන්න තියෙන පාඩම තමයි 9 වෙනි පාඩම database. database කියලා කියන ටිකක් අලුත් පොඩි කන්ටෙන්ට්ස් ටිකක් තියෙනවා ඒකේ. ඒ ටිකත් එක්ක අපි බලමු කොහොමද මේ ටික වෙන්නේ කියලා. එතකොට අපි පටන් ගමුනේ. හරි සර්. මොකද්ද පාඩම? තොරතුරු හා sannivedana තාක්ෂණය. මුලින්ම පටන් ගන්න මේගොල්ලෝ මේකේ මේ data සහ information දත්ත සහ තොරතුරු අතර වෙනස උගන්වලා තමයි පටන් ගන්න තියෙන්නේ. මේ පාඩම හරියට ගත්තොත් එහෙම මේ සම්පූර්ණ තියෙන තියරි. එතකොට අනික් කාරණාව තමයි අද ඉඳන් ඉගෙන ගන්න හැම දෙයකින්ම O level වලට අහන්න පුළුවන්. ඒ හින්දා සෑහෙන මීටරින් ඉන්න වෙයි. පාඩම් කිරිල්ලක් තියෙන්නේ. පළවෙනි පාඩම් දෙක නම් පාඩම් කරන්නම තමයි තියෙන්නේ. එතනින් එහාට තියෙන ගණන් හදන්න සහ ඒකෙන් ලොකුවට මතක තියාගන්න දේවල් නැහැ. හැබැයි මේ O level paper එකේ ඉරි ගහන ප්‍රශ්න සාමාන්‍යයෙන් 5ක් 6ක් විතර අහනවා මේ පළවෙනි මේ පාඩම් දෙකේ. ඒ නිසා ඒ ටිකට ලෑස්ති වෙන්න වෙනවා. කොහොමද මේ ටික වෙන්නේ කියන එකත් එක්ක. හරි. එතකොට අපි පාඩම් පටන් ගමු. කියවන්නකෝ මොකක්ද 1 1 තියෙන්නේ කියලා? දත්ත සහ තොරතුරු වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැකි වන අතර එම තොරතුරු තීරණ ගැනීම සඳහා අපට උපකාරී වනු ඇත. හරි. ඉස්සල්ලාම අහන්න පුළුවන් ප්‍රශ්න වලින් එකක් තමයි අනිවාර්යෙන් 10 වසරේ පළවෙනි වාර විභාගේ ප්‍රශ්නයක්. හරිද? දත්ත සහ තොරතුරු අතර වෙනස පැහැදිලි කරන්න කියලා. මම එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. බෝඩ් එක ගමුකෝ. හරි. එතකොට අපිට තියෙනවා ඉගෙන ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් දත්ත අනික තොරතුරු. හරිද? මේගොල්ලෝ කියනවා වෙන් වෙන්ව ගත් කල අර්ථයක් මෙයාට අර්ථයක් නැහැ. හරිද? කිසි තේරුමක් නැති දෙයක් තමයි දත්ත කියලා කියන්නේ. අර්ථයක් රහිතයි. මෙයාට අර්ථයක් තියෙනවා. හරිද? මම උදාහරණයක් එක පැහැදිලි කරන්න. අර්ථයක් සහිතයි. ඊට පස්සේ මෙයා සකස් කරලා නැහැ. සීමට වාචනය
කර නොමැත. මෙයාව සැකසීමට භාජනය කරලා තියෙනවා. මොකක්ද මේ කියන්නේ? මේගොල්ලෝ කෙලින්ම කියනවා වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. මේකට උදාහරණ විදිහට ගන්න එතකොට නම්බර්ස් ගන්නවා යාලා. අංක ඊගාව එක තියෙනවා වචන ඊගාව එක තියෙනවා සලකුණු. සිම්බල්ස් වෙන්නත් පුළුවන්. නම්බර්ස් වර්ඩ්ස් සිම්බල්ස් ඔය කියන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. තොරතුරු කියලා කියන්නේ දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබා ගත හැකියි. එතකොට මෙයාට අර්ථයක් තියෙනවා සැකසීමකට භාජනය කරලා තියෙන්නේ. සරල උදාහරණයක් කිව්වොත් දැන් අපිට නොවැම්බර් මාසේ ලොකු වැස්සක් එක්ක ලොකු කුණාටුවක් ඇවිල්ලා සෑහෙන ප්‍රශ්න ගොඩක් වුණා. එතකොට හැමදාම නිවුස් වල අනිවාර්යයෙන්ම කාලගුණ වාර්තාව කිව්වනේ නේද? ඔව් සර්. කාලගුණ වාර්තාව කියනවනේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙහෙම කියන්නම්කො මම. දත්ත කියලා කියන්නේ වෙන වෙන ගත්ත කල වෙනම තියෙන දේවල්. අපි නිකන් ගත්තොත් එහෙම සුළඟේ වේගය. සුළඟේ වේගය. වර්ෂාපතනය. ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් සුළඟේ වේගය වර්ෂාපතනය උෂ්ණත්වය. උෂ්ණත්වයක් ගන්න පුළුවන් සෙල්සියස් එක මෙච්චරයි කියලා. ඔන්න ඔය වගේ දේවල් අපිට දත්ත විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ තොරතුරු විදියට අපිට ගන්න පුළුවන් දවසේ කාලගුණික අනාවැකි මේ ඔක්කොම ඇනලයිස් කරලා අන්තිමට මෙයාලා කියනවා මෙන්න මේ පැතිවලට මිලිමීටර් 300ට වැඩිය වහිනවා. මෙන්න මේ පැතිවල මුහුද රළු වෙනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ට වැඩි. දීවර හා නාවික කටයුතු වලින් වළකින්න නායම් රතු නිවේදන නිකුත් කරනවා. ඒගොල්ලෝ නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවැල ඔන්න ඔය පැතිවලට රතු නිවේදන දින කට්ටිය ගෙවල් වලින් යන්න කියලා ඔන්න මේ තියෙන මේ ඩේටා ටික ඇනලයිස් කරලා ලොකු රිපෝට් එකක් හදලා සාමාන්‍යයෙන් දවල් 2 ඉඳලා පහුදා දවල් 2 වෙනකන් වගේ පැය 24 කාලයකට ඒගොල්ලෝ නිවේදනයක් නිකුත් කරනවා. ඒක නිවුස් වලට කියනවා. අන්න ඒ වගේ දෙයකට අපි කියන තොරතුරක්. එහෙම නැත්නම් ইনফরমේෂන් එකක් කියලා අර අපි වෙන වෙන ගත්තාම සුළඟේ වේගය, වර්ෂාපතනයේ උෂ්ණත්වය කියන එක අපිට ලොකු දේවල් කියන්නේ ලොකු තේරුමක් නෑ ඒකෙන්. ඒ ඔක්කොම දේවල් එකතු කරලා දවසේ අන්තිමට හදන කාලගුණික අනාවැකිය ඇනලයිස් කරලා ලොකු රිපෝට් එකක් හදලා ඒකෙන් මිනිස්සුන්ට තීරණයක් ගන්න පුළුවන් නේ. ඔව් පැහැදිලිද සර්. දත්ත සහ තොරතුරු අතර වෙනස කියන එක? ඔව් සර්. ඔන්න ඕකට තමයි දත්ත කියලා කියන්නේ. එයා කිසිම ප්‍රොසෙස් එකක් කළා නැහැ. මේ කියන්නේ වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි වචන අංක සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබා ගත හැකියි. ඒක ඊට පස්සේ මේගොල්ලෝ උදාහරණයක් දීලා තියෙනවා. මොකද උදාහරණ දෙන්නේ? පාසල් වාර විභාගයේ අවසානයේදී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු වෙන වෙන සටහන් කළහොත් ඉන් එක්වර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගැනීමට නොහැකි වේ. ලකුණු සෙට් එකක් තියෙනවා නේ. ඔව් ඔව් එතකොට රවි කියන එක්කෙනා අරන් තියෙනවා 78 90 79 67 ඔන්න ඔය වගේ ලකුණු සෙට් එකක්. රිස්වාන්ට තියෙනවා ඒ වගේම තව ලකුණු සෙට් එකක් සහ ක්‍රිෂාන්ට තියෙනවා තව ලකුණු සෙට් එකක්. ඒගොල්ලෝ වගුවක් දාලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ යටින් කියනවා මෙම වගුව තුලින් ළමයින්ගේ ලකුණු පිළිබඳ තොරතුරු දිස්වේ. එහෙත් මෙම තොරතුරු නිගමනයක් සඳහා ප්‍රමාණවත් විය නොහැක. හරි. ඔයාට තීරණයක් ගන්න දෙයකට බෑ. ඊට පස්සේ මේගොල්ලෝ වගුව තව ටිකක් දික් කරලා මොනවද වැඩිපුර ඇඩ් කරලා තියෙන්නේ? බලලා කියන්නේ. සබ්ජෙක්ට් එකට අමතරව තව මොනවද තියෙන්නේ? මුළු ලකුණ සාමාන්‍ය ස්ථානය. අන්න ඒ දේවල් ටික ඔයාට ප්ලේස් කරාට පස්සේ අන්න ඔයාට ඒකෙන් තීරණයක් ගන්න පුළුවන් මේ ළමයා වාර විභාගයට ලකුණු කීයක් කරන් තියනවද? එයාගේ ඇවරේජ් එක කීයද සහ එයා පන්ති කීවෙනියද? මේගොල්ලෝ කියනවා මෙම වගුවේ නම භාෂාව ගණිතය ආදී විෂයන් දත්තවන අතර මුළු ලකුණු සාමාන්‍ය ස්ථානය ආදිය තොරතුරු වේ. ඒක පැහැදිලිනේ?
ඔව් සර් ඒ ටික පැහැදිලි. හරි. නම කියන එකත් සබ්ජෙක්ට් වල තියෙන ලකුණු ටිකත් වෙන වෙනම ගත්තාම කිසිම අර්ථයක් ලොකු අර්ථයක් තියෙන දෙයක්වත් එකෙන් අපිට තීරණයක්වත් ගන්න බෑ. හැබැයි මුල් ලකුණු ටික සහ සාමාන්‍ය සහ එයා ඔක්කොම ඇනලයිස් කරලා ෆයිනල් එයාගේ වෙනියත් තේරුවට පස්සේ අපිට පුළුවන් මේකෙන් තීරණයක් ගන්න. එතකොට මෙම වගුව තුලින් අවශ්‍ය තොරතුරු ගුරුතුමාට ලබා ගැනීමට හැකි වෙන බව ඔබට වැටහෙනු ඇත. මෙසේ ලබා ගන්නා තොරතුරු ගුරුතුමාට තීරණය ගැනීමේදී වැදගත් වනු ඇත. අන්නේ ඩිසිෂන් එකක් ගන්න අපිට අනිවාර්යෙන් තොරතුරු ඕනේ. අපි දත්ත වලින් නෙමෙයි තීරණයක් ගන්නෙ තොරතුරු වලින්. ඇනලයිස් කරලා ෆයිනල් විදිහට කියන්නේ ෆයිනලයිස් රිපෝට් එකක් විදිහට තමයි අපි තොරතුරක් ගන්නෙ. මොකද්ද මේ තීරණයක් ගන්නෙ? දත්ත පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපි මේ ටික ලියාගමු. මාතෘකාව ලිව්වා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා දිනේ දාන්න. ඊට පස්සේ මෙන්න මේ ටික ලියන්න ඕන. දත්ත සහ තොරතුරු කියලා දත්ත කියලා අනුමාතෘකාවක් ලියලා වෙන වෙන වශයෙන් කත් කළ කියලා මෙන්න මේක ලියාගන්න. රූලක් ඊට තිබ්බ තොරතුරු කියලා අනුමාතෘකාවක් ලිව්වා. මෙන්න මේක ලියාගන්න. උදාහරණ එක දාලා ඉතුරු ටික ලියන් යද්දි කියන්න මම ඊළඟ පිටුවට පෙරලන්න. මේ ටික ලියනවද? ලියන්න සර්. හරි. ලියලා ඉවරනහම කියන්න මම ඊළඟ පිටුවට දාන්න.
හරි සර්. හරි. මෙන්න වගුවත් එක්ක මෙන්න මේ ටිකත් ලියාගන්න. මෙන්න මේ සෙට් එකම ලියන්න ඕනේ. ඔයා ඇනලයිස් කරනවා නම් මෙන්න මේ ඩේටා ටික තියෙන්න ඕනේ කියලා මෙතෙන්ට එනකම්ම ගන්න. හරි.
චනුක හරිද? නෑ සර් දෙවෙනි වග යන්නේ. හරි. අලුත් පුතෙක් ඇවිල්ලා ඉන්නවා. පුතේ අපි පටන් ගත්තේ පළවෙනි පාඩම තොරතුරු හා sannivedana තාක්ෂණය තමයි පළවෙනි පාඩම. ඔයාලට මේ අවුරුද්දේ පාඩම් 9ක් තියෙනවා ඉගෙන ගන්න. එතකොට සරලවම කිව්වොත් එහෙම මේ අවුරුද්දේ ඔයා ඉගෙන ගන්න ඔය පාඩම් 9න් තමයි O level වල පේපර් එකේ 60ක් පේපර් එක හැදෙන්නේ. ඒ නිසා මේක හොඳට කරගන්න ඕනේ. ඒ කියන්නේ O level වල වැඩි හරියක් ඔයාලට මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. එතකොට අනික් දේ අපි පේපර් මේ හැම වාර විභාගයකටම කලින් ෆුල් පේපර්ස් 4ක් ලියනවා. පළවෙනි වාර විභාගයේ, දෙවෙනි වාර විභාගයේ, තුන්වෙනි වාර විභාගයේ කියන තුනටම අදාළව හැම ඒ කියන්නේ වාර විභාගයේ තියෙන අප්‍රේල් නම් මාර්තු මාසේ දවස් 4ක් දාගෙන ෆුල් පේපර්ස් 4ක් ලියලා ඔයාලට මම ලකුණු ඒ කියන්නේ මාක් කරලා දෙනවා පේපර් ටික. ඊට පස්සේ ඒක සාකච්ඡාත් කරනවා. ওই විදිහට තමයි අපේ වැඩ ටික යන්නේ. පළවෙනි පාඩම ගත්තොත් එහෙම මුලින්ම ඔයාලට ඉගෙන ගන්න තියෙනවා දත්ත හා තොරතුරු කියලා ප්‍රධාන කොටස් දෙකක් ගැන. මං හිතන්නේ අච්චුපොත් හම්බ වෙලා ඇති. අච්චුපොත හම්බ වෙලා තියෙනවද පුතේ? මේ ආයෙත් මට මැසේජ් එකක් හරි දාන්න තියෙනවා නම් හම්බ වෙලා තියෙනවා නම් එතකොට මට ලේසි වට වැඩි කරගෙන යන්න. මැසේජ් එකක් හරි දාන්න. හරි? කතා කරන්න ලැජ්ජයි වගේ නා. මේ හරි. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ සනුක හරිද? නෑ මෙතන තියෙනවනේ. මොනවද තියෙන්නේ තව මේ අර මුළු ලකුණු අනම්මනම් නම් ලකුණු ටික දාගන්න ඕනේ නැහැ චනු. නිකන් මුල් ලකුණු සාමාන්‍ය ස්ථානය කියලා කොලම් 3 ලියාගත්තා නම් ඇති. සර් දැන් තව ඔක්කොම කොච්චර ඇදලා ඉවරයි. හරි. ලියාගන්නකො ඩක් ගාලා එහෙනම්. මෙන්න මේ උදාහරණ ටික ඔක්කොම කියලා දෙන්න ඕනේ. මොකද O level වලට මේ උදාහරණ අහලා තිබුණ වෙලාවල් තියෙනවා. වාර විභාගයටත් එහෙමයි. ලියාගන්නකො. හරි සර්. හරිනේ. ඊළඟට තියෙනවා අපිට උදාහරණ සෙට් එකක් කතා කරන්න. මොනවද මේ උදාහරණ බලන්න කියවන්න? දත්ත සහ තොරතුරු වල වෙනස හඳුනා ගැනීම සඳහා මහත දැක්වෙන රූප සලකා බලමු. මෙම රූපය වෙන වෙන වශයෙන් ගත් විට අදහසක් ලබාගත නොහැකිය. එහෙත් ගැලවීමක් සහිතව එක් කිරීමෙන් මෙහි සිටින්නේ පවුලක සමාජිකයන් බව අපට වැටහේ. හරි. වෙන වෙනම ගත්තාම දැන් ඔයා වෙනම අක්කලා දෙන්නයි අම්මයි තාත්තයි කට්ටිය වෙන වෙනම ගත්තාම තනි පුද්ගලයෝ. එකට ගත්තාම කියන්නේ එක පවුලක්. පවුලක් ගත්තාම මේකේ තොරතුරු වැඩි.
එක එක්කෙනාව අයිඩෙන්ටිෆයි කරගන්න ලේසි. එතකොට අන්න ඒ වගේ තමයි දත්ත කියලා කියන්නේ වෙන්වෙන්ව තියෙන ඒවා. ඒක එකතු කරපුවාම තොරතුරක් එනවා. දෙවෙනි එක ලස්සන උදාහරණයක් තියෙනවා. මේක මම කියලා දෙන්න. මොකක්ද තියෙන්නේ? ජාතික හැඳුනුම්පතක් ගත් විට එහි එක් එක් සංඛ්‍යා වෙන වෙනම සැලකූ විට අර්ථයක් නොමැතිසේ පෙන්වද එහි අංක පිහිටි ස්ථාන විශ්ලේෂණයෙන් පුද්ගලයා පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. ජාතික හැඳුනුම්පත් අංකය විශ්ලේෂණය උපන් වර්ෂය ස්ත්‍රී පුරුෂ බව. අයිඩෙන්ටි කාඩ් නම්බරේ බල්ල ඉවර වෙලා එයා ඉපදිච්ච අවුරුද්දයි 2000ට කලින් ඒවා මම මේ කියන්නේ. 2000න් පස්සේවත් කරන්න පුළුවන් ඇති. මම දැන් මේගොල්ලෝ සිලබස් එක හදලා තියෙනවා මේ 2019 සිලබස් එකක්නේ. එතකොට ওই සිලබස් එකට අනුව උපන් වර්ෂය සහ එයා මේ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා වෙන් කරගන්න පුළුවන්. පළවෙනි අංකයේ තියෙන නම්බර් 3. කොහොමද තියෙන්නේ බලන්න කියවන්න මෙතන තියෙනවා ඒකට උදාහරණයක්. මුල් අංක දෙකේ උපන් වර්ෂය දැක්වීම හරි. 7යි 4යි 2යි 7යි 7යි 1යි 2යි 3යි 7යි වේ. හරි. බිඳුවේ සිට 4 දක්වා අංක මගින් පුරුෂයෙකුගේ හැඳුනුම්පතක් බව දැක්වේ. 5 සිට 9 දක්වා අංක මගින් ස්ත්‍රියකගේ හැඳුනුම්පතක් බවක් දැක්වේ. අම්මගේ තාත්තගේ අයිඩෙන්ටි කාඩ් දෙක අරගෙන බලන්න මේක. හරි. හරිද? හරි සර්. අදන් බලන්න ඕනේ. හරිද? හිතන්න 1953 ඉපදිච්ච පිරිමි පුද්ගලයෙක් ඉන්නවා කියලා. එයාගේ අවුරුද්ද පටන් ගන්න අයිඩෙන්ටි නම්බර එක 53යි. මෙතෙන්ට එන්නේ 0.44 සංඛ්‍යාව. තේරෙනවද? මේ ඉතුරු ටික ඕන නම්බර එකක් වෙන්න පුළුවන්. ඕක ඕන නම්බරයක් වෙන්න පුළුවන්. අගට V එනවා. ඔය 2000ට කලින් හදපු අයිඩෙන්ටි වල. එතකොට V කියලා කියන එක දැන් නම් නැහැ. දැන් අලුතෙන් හදන ඒ වගේ V එන්නේ නැහැ. ඒ වෙනුවට ඉලක්කම් ගන්න වැඩි වෙලා තියෙනවා. මේ එතකොට ඔය විදිහට තමයි පළවෙනි දෙකෙන් අපි ගත්තොත් එහෙම උපන් වර්ෂය තමයි කියන්නේ. තුන්වෙනි ඩිජිට් එකේ 0 ඉඳන් 4 වෙනකන් තියෙනවා නම් එයා පිරිමි පුද්ගලෙක් කියලයි. 5 ඉඳන් 9 වෙනකන් තියෙනවා නම් එයා ගැහැණු පුද්ගලෙක් කියලයි හඳුනා ගන්නවාට පුළුවන්. දත්ත සහ තොරතුරු කියලා කියන්නේ එහෙමයි. අයිඩෙන්ටි නම්බර එක බලලා අපිට ඒක කියන්න පුළුවන් උපන් වර්ෂය සහ එයා පිරිමිද ගැහැණුද කියලා නේ. තාම අයිඩෙන්ටියක් නැහැ නේ. නෑ සර්. ටැපල් අයිඩෙන්ටි තියනවද? නෑ. ඒත් නැහැ නේ. ඔය ලියද්දි අයිඩෙන්ටි හදාගන්න පුළුවන් මම හිතන්නේ. ඔව්. ඔව් ඕලෙවලට හදන්න එපා. ඕලෙවල ලියද්දි අයිඩෙන්ටියක් තියෙන්න ඕන. එතකොට මේ උදාහරණේ ලිව්වනේ. මේක වැඩක් නෑ. පවුලක් ගත්තාම ඒක දත්ත සහ මේක වැඩක් නෑ. මේ උදාහරණ දෙක කියන එක අපි ලියමු. මෙන්න මේක ලියාගන්න මේක හරි වැදගත්. උදාහරණ දෙක අයිඩෙන්ටි නම්බර එකකින් කොහොමද ඇනලයිස් කරලා අපි එයාගේ බර්ත් ඉයර් එක සහ ජෙන්ඩර් එක මේල්ද ෆීමේල්ද කියලා කැටගරයිස් කරන්න කියන එක තමයි මෙතන ඉගෙන ගන්න තියෙන්නේ. මේක ලස්සනට ලියාගන්න මේ රූපෙත් ඇඳගෙන මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට මෙන්න මේම මොකක්ද අයිඩෙන්ටි නම්බර එකක් ලියලා පළවෙනි ඩිජිට් එකෙන් උපන් වර්ෂයත් දෙවෙනි ඩිජිට් එකෙන් මෙන්න මේ විදිහට කියලා තියෙනවා කියලා මේ සෙට් එක ලියාගන්න ඉක්මනට මම කියලා දෙන්නම් ඊට පස්සේ මොනවද තියෙන්නේ
හරිද ජනුග? නෑ සර්. ලියන්නකෝ. ඉවරයි සර්. හරි. එතකොට උතනින් ඉගෙන ගන්න තියෙන ජනුග ඕක තමයි අනිවාර්යෙන් දත්ත සහ තොරතුරු කියන එක වෙනස පැහැදිලි කරන්න එනවා. මොකක් හරි සෙනාරියෝ එකක් දීලා මේකේ දත්ත මොනවද තොරතුරු මොනවද කියලා කොටස් දෙකට බෙදන්නේ. හරි. ඊට පස්සේ තමයි මේ පාඩම් කරන දේවල් හරියට පටන් ගන්න ඔන්න ඔය 1 2 තොරතුරු පද්ධති කියන කොටසේ. මොනවද තියෙන්නේ බණි කියවන්න? තොරතුරු පද්ධති. එදා පෑනක් පැන්සලක් හෝ වෙනත් උපකරණයක් ආධාරයෙන් දත්ත සකස් කරගත් මිනිසා අද පරිගණක භාවිතයෙන් දත්ත සකස් කරගනි. පද්ධතියක් යනු යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමයි. දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය ලෙසත් හැඳින්වේ. මේ සියල්ල එකතුව තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය. තොරතුරු පද්ධතිවල දත්ත ගබඩා කිරීම වැදගත් කාර්යයකි. යම් අවස්ථාවල තොරතුරු ලබා දීමට ආදානය කළ දත්ත මෙන්ම ගබඩා කළ දත්තද භාවිතා වේ. එසේනම් තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ
දත්ත ලබා ගැනීමත් ඒවා සකස් කිරීම සහ සුරකීමත් අවශ්‍ය වූට අවශ්‍ය තොරතුරු ලබා දීමත් වේ. රූපය 1.3 දැක්වෙන පරිදි පරිගණකයා අප විසින් ලබා දෙනු ලබන දත්ත අපගේ විධානයන්ට අනුව සකස් කර අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දෙයි. එබැවින් පරිගණක පද්ධතියක් ලෙස හැඳින්විය හැකියි. හරි. මෙතන පාඩම් කරන්න ඕන කෑලි 3-4ක්ම තියෙනවා. හරිද? පළවෙනි එක තමයි පද්ධතියක් කියන එක නම් ඇත්තටම ICT වලදී ඔයාලට ප්‍රශ්නයක් විදිහට අහන එකක් නෑ. ඒත් හොඳයි ඔයා පාඩම් කරගන්න. හරිද? මේගොල්ලෝ අහන්නේ අනිවාර්යයෙන්ම තොරතුරු පද්ධතියක් කියන එක නිර්වචනය කරන්න වගේ තමයි අහන්නේ. කමන්නේ. පද්ධතියක් කියලා කියන්නේ එහෙම නැත්නම් සිස්ටම් එකක්. හරිද? පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කීපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම. ඒ කියන්නේ කොටස් කීපයක එකතුවක් තමයි අපි මොකක් හරි කාර්යයක් කරගන්න අපිට ඕන කරන කොටස් කීපයක එකතුවක් තමයි පද්ධතියක්. එහෙම නැත්නම් සිස්ටම් එකක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ වැදගත්ම දේ තමයි තොරතුරු පද්ධතියක් කියන එක නිර්වචනය කරන. මොකද්ද තොරතුරු පද්ධතියක් කියන එකට කියලා තියන්නේ ආයි කියවන්න. දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය ලෙසත් හැඳින්වේ. මේ සියල්ල එකතුව තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්විය හැකියි. හරි. ආදාන සහ ප්‍රතිදාන සියල්ල එකතුවක් තමයි තොරතුරු පද්ධතිය. ඔය ආදාන සියල්ල 6 අවසරේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ. පරිගණකයේ ප්‍රධාන කාර්යය ආදානය සැකසීම ප්‍රතිදානයේ මතකද? ඔව් සර්. අන්න ඒකෙම පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා තිනවා. දැන් මේ තොරතුරු පද්ධතියක් කියන එක ඒගොල්ලෝ නිර්වචනය කරලා තිනවා. මේකම ලියන්න ඕන. හරිද? තොරතුරු පද්ධතියක් කියලා ඇහුවොත් නිර්වචන වෙන දේවල් නැහැ. කෙටියෙන් ලියන්න දෙයක් නැහැ. මේකම ලියන්න වෙනවා. පාඩම් කරගන්න වෙනවා. හරිද? දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය ලෙස. ඉන්පුට් එකක් කියලා කියනවා. සකස් වූ තොරතුරු ලබා දීම ප්‍රතිදානය කියලා කියනවා. එහෙම නැත්නම් අවුට්පුට් එකක් කියලා කියනවා. මේ සියල්ලේම එකතුව තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වෙනවා. ඒක හරි. ඊළඟට මේකලෝ කියන තොරතුරු පද්ධතිවල දත්ත ගබඩා කිරීම වැදගත් කාර්යකි. සේව් කරගන්න. යම් අවස්ථාවල තොරතුරු ලබා දීමට ආදානය කළ දත්ම මෙන්ම ගබඩා කළ දත්තද භාවිතා වේ. එසේනම් තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යය ඊළඟට මතක තියාගන්න ඕන තැන තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ දත්ත ලබා ගැනීමත් ඒවා සකස් කිරීම සහ මේ සුරැකීම කියන්නේ මොකද්ද? සේව්. හරිද? අවශ්‍ය වූ විට තොරතුරු ලබා ගැනීමට. එතකොට තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යයන් ටික වෙන්නේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි ප්‍රොසෙස් එකයි සේව් කරන එකයි තමයි ප්‍රධාන කාර්යයන් වෙන්නේ. හරි. මම පොඩ්ඩක් මේක බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න. එතකොට තොරතුරු පද්ධතියක තියෙනවා ඒගොල්ලෝ කියනවා ධන කාර්ය වන්නේ දත්ත ලබා දීම. දත්ත ලබා දීම. ඊට පස්සේ ලබා දුන්න දත්ත අපි කරනවා දත්ත සකස් කිරීම හා සුරැකීම නැත්නම් අපි උකට සේව් කියලා කියනවා. සුරැකීමට අපි සේව් කියලා කියනවා. ඊළඟට අවශ්‍ය තොරතුරු ප්‍රතිදාන. අවශ්‍ය තොරතුරු ප්‍රතිදානය. අවශ්‍ය තොරතුරු ලබා දීම. හරි. එතකොට මේක අපි තනි වචන වලින් හඳින්නුවොත් අපිට කියන්න පුළුවන් මෙයා ආදානයක්. එහෙම නැත්නම් ඉන්පුට් එකක් කියන්න පුළුවන්. මෙයා ඔක්කොම සැකසීම කියන කැටගරියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකට ප්‍රොසෙස් කියලා කියනවා. මෙයා ප්‍රතිදානයක් කියනවා. ඕක තමයි තොරතුරු පද්ධතියක තියෙන ප්‍රධාන සංඝටක ටික. හරිද? සර් මේ ස්ක්‍රීන් එකේ මුකුත් ඇන්දට මට පේන්නේ නැහැ. තියෙන ටික විතරයි පේන්නේ. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? නෑ. දැන් පේනවද? ඔව් සර් දැන් පේනවා. හරි. එතකොට ඔය තියෙන්නේ දත්ත ලබා දෙනවා. මම මෙතන ඉඳන් එක්ස්ප්ලেইন කරගෙන යන්න. දත්ත ලබා දෙනවා. මොනවා හරි දත්ත ටිකක් ඔයා හිතන්න. ඔයා ඩොකියුමන්ට් එකක් හදන්න මොනවා හරි නෑ.
ගණන් ටිකක් හදනවා කියලා හිතන්නකෝ. ඔයා ගණන් ටිකක් ඕන ඔයාට එකතු කිරීම කරගන්න ඕනේ කැල්කියුලේටරේ පාවිච්චි කරලා ඔයා නම්බර්ස් ටිකක් ඉස්සලා දිගින් දිගින් යනවා. ඊට පස්සේ ඔයාට ඕනේ ඒ ටික එකතු කරන්න ගුණ කරන්න බෙදන්න අන්නේ දේවල් ටික කරලා ඔයා ඔක්කොම ටික ප්‍රොසෙස් එක කරලා ඕන උත්තර ටික ගන්නවා. කරලා අන්තිමට ඒ ඩොකියුමන්ට් එක ඔයා සේව් කරනවා. හරි. ඕක තොරතුරු පද්ධතියක තියෙන ප්‍රධාන කාර්යයන් ටික. එතකොට සරලවම කියන දත්ත ලබා දීමට අපි කියනවා ආදානය කියලා. මෙතන තියෙනවා. දත්ත ලබා දීමට අපි කියනවා ආදානය කියලා. ඊට පස්සේ ඔයා දත්ත ටික සකස් කරලා ඉවර වෙලා ඔයාට ඕන කරන එඩිට් ෆොටෝ එකක් දැම්මොත් ඒ ෆොටෝ එක එඩිට් කරන එක අන්නේ දේවල් තමයි මෙන්න මේ සැකසීම ප්‍රොසෙස් එක ගන්නට ගන්නෙ. කරලා ඔයාට ඒක කම්පියුටරේ මායි සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාට ප්‍රතිදානය කරලා මොනිටරේ ඩිස්ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ඔයාට පෙන් එකකට හරි මොකකට හරි ගන්න පුළුවන්. නැත්නම් print එකක් ගන්න පුළුවන්. හරි. එතකොට ওই විදිහට තමයි තොරතුරු පද්ධතියක හැසිරීම සිද්ධ වෙන්නේ. දත්ත කියන ඒවා ලබා දෙනවා. ඊට පස්සේ කම්පියුටර් ඇතුළේ ඒවා සකස් කිරීම සහ සුරකීම සිද්ධ වෙනවා. අවශ්‍ය වෙලාවට පිටතට දෙනවා ප්‍රතිදානයක් විදිහට. පැහැදිලිද කතාව? ඔව් සර්. හරි. එතකොට මෙතන ඔයාට ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඔයා ලියා ගන්න ඕන. මෙන්න මේ ටික ලියා ගන්න ඕන ජනක. ඉන්න මම මාක් කරන්නම්. පද්ධතියක් කියන එක ලිව්වා. මාතෘකාව තොරතුරු පද්ධතිය කියලා ලියා ගන්න. පද්ධතියක් කියලා ලිව්වා. highlight කරගත්තා. ඊළඟට තොරතුරු පද්ධතියක් කියන්නේ මෙන්න මේ වාක්‍ය මෙතන ඉඳන් මෙතෙන්ට ලියා ගන්න. ලියලා ඒකත් highlight කරගන්න. අනිවාර්යයෙන් විභාගයට 10 විතර පළවෙනි වාර විභාගේ අහනම ප්‍රශ්නයක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය ඔන්න ඔය තුන ලිව්වා. ඔය තුන ලියලා මෙන්න මේ රූප සටහන යනගන්න ඕනේ. පරිගණක පද්ධතියක ප්‍රධාන සංඝටක කියලා මෙන්න මේ චුට්ටක් ලියලා. ලියා ගන්න දේවල් මම කිව්වේ තියරි තමයි තියෙන්නේ. හරි. ඉස්කෝලේ සතියකට පීරියඩ් දෙකක් තියෙනවද IT? දෙකක් හරි තුනක් හරි තියෙනවා සර්. කර තුනක් හරි තියෙනවා. මොනවද කාණ්ඩ විෂයන් වලින් තෝරගත්තේ? ICT German art. ජර්මන්. ඔව් සර්. හොඳ ලැන්ග්වේජ් එකක් හැබැයි ඈ. ජර්මන් පාස්පෝර්ට් එකට මාර් තැනක් තියෙනවා. කරගත්තොත් ඉතින් ගොඩ තමයි. හොඳයි හැබැයි සබ්ජෙක්ට් එක. මොකද්ද? IT ජර්මනුයි art. ආර්ට්ස්. එතකොට ඔය ටික ලියන්න පද්ධතියක් කියන එක නිර්වචනය කරන්න, තොරතුරු පද්ධතියක් කියන එක නිර්වචනය කරන්න, තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය නිර්වචනය කරන්න. ඊට පස්සේ රූප 1යි 3යි දැක්වෙන එක කියලා ලිව්වා. රූප සටහනක මේ රූප සටහනත් බලාගෙන යන්න ඕන ජනුක. රූප සටහන හිස්තැන් පුරවන්න එන්න පුළුවන්. හරි. ඔය ටික ඔක්කොම ලියා ගන්න මම වෙලාව දෙන්නම් විනාඩි 10ක්. රූප සටහනක් අදිනවා නේද? ඕ රූප සටහනත් අඳින්න. ඒකත් ලස්සනට අඳ ගන්න.
ඉවරයි සර්. හරි. එතකොට ඔය 1 2 කොටසෙන් ඔයා පාඩම් කරගන්න ඕන ප්‍රධාන කාරණා 4යි තියෙන්නේ. පද්ධතියක් කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්යය මොකද්ද? පරිගණකය කියන්නේ පද්ධතියක්. ඇයි එහෙම කියන්නේ කියලා අහුවොත් මෙන්න මේ ඡේදය තමයි ඔයා බලා ගන්න ඕන. හරිද? මේ කියන්නේ අප විසින් ලබා දෙනු ලබන දත්ත අපේ විධානයන්ට අනුව සකස් කරලා අපිට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දීම පරිගණකය මගින් සිදු කරන නිසා ඒක පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රූප සටහනක් දීලා තිනවා පරිගණක පද්ධතියක සංඝටක. මේක පරිගණක පද්ධතියක විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් හැම තොරතුරු පද්ධතියකම වෙන්නේ ඔන්න ඔය දත්තත් එක්ක ඒක සකස් කරලා ඒක ඊට පස්සේ ගබඩා කරගන්න එක සහ අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙලාවට ප්‍රතිදානයට ලබා දෙන එක රූප සටහන ඇඳලා නම් කරන්න කියලා කියයි. එතකොට දැන් තියෙනවා එදිනෙදා ජීවිතෙත් මෙවැනි බහුලව භාවිතා වන අපට සමීප අවස්ථා කීපයක් තියෙනවා කියලා කියනවා. බලන්න කියන්න මොනවද මේකට තියෙන උදාහරණ කියලා කියවගෙන යන්න. එදිනදා ජීවිතයේදී මෙවැනි පද්ධති බහුලව භාවිත වන අතර අපට සමීප අවස්ථා කිහිපයක් සලකා බලමු. බැංකු පද්ධතියේ යොදා ගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ATM මෙහිදී බැංකු කාඩ්පත යන්ත්‍රයට ඇතුළත් කළ විට දත්ත සැකසීමේ ක්‍රියාවලියක් සිදු වී ගිණුම සම්බන්ධ තොරතුරු ලැබේ. ATM කාඩ්පත සහ යතුරු පුවරුව දත්තය බැංකු පරිගණක පද්ධතිය සකස් කිරීම ගිණුමේ ශේෂයේ තොරතුරු ලැබීම. හරි. දැන් ඔයා ATM එකෙන් සල්ලි ගන්න ගියත් ATM මැෂින් එක කියලා කියන්නේ එකතරා විදිහක කම්පියුටර් එකක්. හරිද? ඩිජිටල් කම්පියුටර් එකක් අපිට ඕන කරන ගණන් ටික කරගන්න තමයි එයා ඉන්නේ. ඊට පස්සේ ඔයා ওই බැංකුවට ගිහලා ATM එකෙන් සල්ලි ගන්න එක දත්ත සැකසීම තොරතුරු කියන ප්‍රධාන කොටස් තුනට කැපුවොත් එහෙම මෙන්න මේ ආකාරයෙන් තමයි ඒගොල්ලෝ කඩලා තින්නේ. දත්ත කියන එකට ATM කාඩ් එක සහ යතුරු පුවරුව. මට තව උදාහරණයක් කියන්න ATM කාඩ් පත යතුරු පුවරුවට අමතරව තව මොකද්ද ගන්න පුළුවන් දත්ත වලට ඔයාලට? කල්පනා කරොත් මොනවද දෙන්න පුළුවන් තව? සුපර් මාකට් එකට ගියාම මේ කාඩ් එකකින් ගෙවන්න. නෑ මේ සෙනාරියෝකම ගන්නකො ඔයා බැංකුවට ගිහලා ATM එකෙන් කාඩ් එක දැම්මා යතුරු පුවරුවේ පින් එක ටයිප් කරනව නේද? කාඩ් එකේ. ඔව් සර්. අන්නේ පින් නම්බර් එකත් ඔයාලට ගන්න පුළුවන් ආදානයක් විදිහට. හරිද? පින් නම්බර්. ATM කාඩ් එක යතුරු පුවරුව සහ රහස් අංකය. එතකොට සකස් කිරීම සියල්ලම සිද්ධ වෙන්නේ බැංකු පද්ධතිය හරහා බැංකු පරිගණක පද්ධතියෙන්. ඔයාට තොරතුරු ලැබීමට ගිණුමේ ශේෂය තාම මොනවද ගන්න පුළුවන් ඔයාට? තොරතුරු විදිහට මුදල් ගන්නත් පුළුවන් නේද? ඔව් සර්. ප්‍රතිදානයක් විදිහට මුදල් ලබා ගන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි සෙනාරියෝ එකක් දෙයි මොකක් හරි සිද්ධියක් දෙයි කැටගරි කරන්න කියලා ආදානය සැකසීම ප්‍රතිදානය කියන කොටස් තුනට දත්ත සැකසීම තොරතුරු කියලා ප්‍රධාන කොටස් තුනකට කඩන්න කියලා කියයි. එතකොට හොඳට බලන්න හරි. බැංකුවට ගිහලා කාඩ් එක දාලා මම ඒගොල්ලන්ගේ තියෙන කීබෝඩ් එකේ අපගේ පින් නම්බර එක ටයිප් කරනවා. අන්න ඒ සේරම වෙන්නේ දත්ත ගොඩට. ඊට පස්සේ මේ හැම දෙයක්ම වෙන්නේ පරිගණකයක් මත ඩිජිටල් පරිගණකයක් එක බැංකු පද්ධතියේ තියෙන ඒක සැකසීම කියන කැටගරියට මම ගන්නවා. තොරතුරු විදිහට මට ශේෂය බලන්න පුළුවන්. ඒකෙන් මට අපහු ප්‍රතිදානයක් විදිහට මුදල් ගන්නත් පුළුවන්. ඒක තමයි පළවෙනි සෙනාරියෝ එක. උදාහරණ දෙක මොකද්ද? පැමිණීම වාර්තා කිරීම සඳහා ආයතනවල භාවිතා කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍රය. දත්ත සකස් කිරීම තොරතුරු ලැබීම. පැමිණි වේලාව සහ පිට වූ වේලාව. දත්ත මොනවද? දත්ත කියන එකට මොකද්ද තියෙන්නේ? ෆින්ගර්ප්‍රින්ට් එක. ඇඟිලි සලකුණ තමයි ඔයාගේ දත්තය වෙන්නේ. ඔයාව හැමෝගෙම ඇඟිලි සලකුණ වෙනස්. හරිද? තමන්ව ඒ කියන්නේ අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන එක
බයෝමෙට්‍රික් ජීව විද්‍යාත්මක එක විදිහක් තමයි ඔයාගේ තියෙන ඇඟිලි සලකුණ. ඒක තව කෙනෙකුට ඒ විදිහට පිළිටන්නේ නැහැ. අපේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්සයාගේම ඇඟිලි සලකුණු වෙනස්. ඒක තමයි ඒ කියන්නේ පොඩි කොතනින් හරි වෙනස් වෙනවා ඒක. එතකොට මේකේ තියෙනවා හරි දත්තේ විදිහට ගන්නවා ඔයාගේ ඇඟිලි සලකුණ සකස් කිරීම වෙන්නේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක ඇතුලේ. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක තමයි සකස් කිරීම සිද්ධ කරන්නේ. තොරතුරු විදිහට ඔයාට ගන්න පුළුවන්. ඔයා ඔෆිස් එකට ආපු වෙලාවයි ඔෆිස් එකෙන් පිට වෙච්ච වෙලාවයි දෙකම ඔයාට බලා ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ. දැන් අපේ ඔෆිස් එකෙත් එහෙම තමයි. ඒ කියන්නේ මාසේ 31 වෙනිදා සාමාන්‍යයෙන් පහ වුණාට පස්සේ ඒගොල්ලෝ එවනවා අපිට වෙනම ෂීට් එකක්. මෙන්න ඔයාලා ආපු වෙලාවල් මෙන්න ඔයාලා ආපු නැති වෙලාවල් මේ සමහර වෙලාවට අපිට ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න අමතක වෙලා. එතකොට අහනවා ඇයි ඔයා මෙදා ආවේ නැහැ මේ ෆින්ගර්ප්‍රින්ට් එක තියලා ගිහින් නැත්තේ. එතකොට අපි කියනවා අපිට අමතක වුණා. පොකොටන් කියලා අපි ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් එක පුරවලා යවන්න නැත්තම් පඩි කැපෙනවා. මේ ඒ නිසා අර ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන එක සහ එද්දි තියෙන එක සහ යද්දි තියෙන එක හරි වැදගත්. ඒකත් තොරතුරක් විදිහට ආයතනයකදී ඔයාගේ පටි හදන්න සහ ඔයාගේ ක්‍රියාකාරීත්වය බලන්න තියෙන වැදගත් සාධකයක්. ඊළඟට තුන්වෙනි එක මොකක්ද තුන්වෙනි උදාහරණය? තොරතුරු සෙවීම සඳහා QR code මෙම QR කේතේ ජංගම දුරකථන මගින් ස්කෑන් කිරීමෙන් අනතුරුව ඒ ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධ වීමෙන් එම සේවාව හෝ භාණ්ඩය පිළිබඳව වැඩිදුර තොරතුරු එම ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ. QR සංකේතයේ භාවිත වන ස්ථාන පුවත්පත්වල, සංග්‍රහවල, වෙළඳ භාණ්ඩවල. QR කෝඩය වෙත යොමු කිරීම, පින්තූරයක් ගැනීම, විකේතනය වෙබ් අඩවියට පිවිසීම. හරි. උදාහරණයක් කියන්නම්. දැන් හුඟක් වෙලාවට නගරාසන්නව තියෙන කැෆේරියාස් වල එහෙම නැත්නම් හොඳ ෂොප් එකක් කියලා හිතන්න කෑම තියෙන තැනක් හොඳ හොටෙල් එකක් රෙස්ටුරන්ට් එකක් වුණාම ඒගොල්ලන්ගේ දැන් මෙනු කාඩ් එකක් ගෙනල්ලා අපිට දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. මමත් දැන් ඒක දැකලා තියෙනවා. ඒගොල්ලෝ මෙනු කාඩ් එකක් නැහැ. අපි ඉන්න මේසේ ගාව තියෙන පොඩි QR එකක්. දැන් සාමාන්‍ය මෙනු කාඩ් එකක් අවුරුද්දකට හිතන්න එයාලා අයිටම් වෙනස් කරනවා, ප්‍රයිස් වෙනස් කරනවා. කලින් ඒගොල්ලෝ දාලා තියෙනවා හරි ෆ්‍රයිඩ් රයිස් එකක් 1500යි. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා නෑ අපි මේක තව පොඩ්ඩක් ස්පෙෂල් කරලා ඉවර වෙලා මේක ප්‍රයිස් එක ටිකක් වැඩි කරමු. අලුතෙන් ඒගොල්ලෝ කෑම ටිකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. එතකොට ආයෙ සැරින් සැරේ මේ පොත වෙනස් කරන්න ඕනේ, ආයෙ print කරන්න ඕනේ. මේ වගේ පොඩි ප්‍රශ්න ටිකක් එනවා නේද අපිට? හ්ම්? ඔව් සර්. ඒක වළක්ව ගන්න මෙයාලා දැන් අලුතෙන්ම කරලා තියෙන තාක්ෂණයක් පාවිච්චි කරලා හැම ටේබල් එකේම තියෙන පොඩි QR එකක්. මෙන්න මේ වගේ පොඩි QR එකක් තියෙනවා පොඩි සෙට් කරලා අපිට කියන ෆෝන් එකෙන් ස්කෑන් කරන්න කියලා. ෆෝන් එකේ තියෙනවනේ QR ස්කෑනර් කියලා ඔප්ෂන් එකක්. QR ස්කෑනර් කියන ඔප්ෂන් එක ෆෝන් එකෙන් ඔන් කරගෙන අපි QR කෝඩ් එකට අපේ ෆෝන් එක අල්ලපු ගම අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්න ඕනේ. අන්තර්ජාලය හරහා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට අපි අරගෙන යනවා තියෙන මෙනු එක පෙන්වන්න. වෙබ්සයිට් එකේ මෙනු එක තියෙන එකේ වාසිය එයාලටත් වාසිය. මොකද අලුතෙන් කෑමක් ඉන්ට්‍රොඩියුස් කරත් නිකන් ලිස්ට් කරන්න විතරයි තියෙන්නේ අයිටම් එක මෙන්න ගාන මෙන්න මේ අයිටම් එක කියලා. එතකොට අලුතෙන් මොනවා හරි කෑම ඒගොල්ලෝ අයින් කරනවා නම් ඒවත් දාන්න පුළුවන්. ප්‍රයිස් වෙනස් කරනවා නම් නිකන් පොඩි එඩිට් එකකින් ප්‍රයිස් වෙනස් කරන්න පුළුවන්. අර හැමතිස්සෙම පොත අප්ඩේට් කරන්නවත් මේ මෙනු කාඩ් එක දැන් අවුරුද්දෙන් අවුරුද්ද ඕවා ඩැමේජ් වෙනවනේ. ඕවා හැමෝම අතින් අතට යනවා, ජරා වෙනවා, ඩැමේජ් වෙනවා. ඒ සියල්ලම නැති කරන්න තමයි ඔන්න ඔය QR කෝඩ් එකක් ඇවිල්ලා තියෙන රෙස්ටුරන්ට් වලට. මෙනු කාඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ දැන් ওই තියෙන මේ කියන්නේ ලොකු රෙස්ටුරන්ට්ස් වල. ඔයා ෆෝන් එක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. එතකොට QR කෝඩ් එකට ෆෝන් එක අල්ලපු ගමන් ඔයා අන්තර්ජාලය හරහා යනවා වෙබ් පේජ් එකට. ගියාට පස්සේ ඔයාට එතනින්ම ඕඩර් එක දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙනු එක බලලා වේට කෙනෙකුට එන්න කියලා මට මේ ටික දෙන්න කියලා ඔයාට ඕඩර් එක දාන්නත් පුළුවන්. ඒක පැහැදිලිද කතාව? ඔව් සර්. හරි. ඊළඟට තව එක උදාහරණයක් බලමු. අන්තිම උදාහරණය. හතරවෙනි උදාහරණය මොකද තියෙන්නේ බලන්න. වෙළඳපොළ තොරතුරු සැකසීම. පහත උදාහරණවල පෙන්වන අයුරින්
දත්ත සකස් කිරීම සඳහා පරිගණකයක් හෝ පරිගණක ගත කරන ලද යන්ත්‍රයක් උපයෝගී කරගන්නා බවත් එමගින් ලැබෙන තොරතුරු තීරණ ගැනීම සඳහා යොදා ගන්නා බවත් පැහැදිලි වේ. මිලදී ගැනීම විකුණුම් ලක්ෂ්‍ය වර්ෂය ආදායම 2013 2014 ලාභය 2,50,000 අංකය වියදම අලාභය දත්ද සකස් කිරීම ප්‍රාදේශීය ශාඛා කාර්යාලවල මාසික ආදායම පසුගිය වසරට සාපේක්ෂව තොරතුරු අඩු ආදායම් සහිත ප්‍රදේශවල ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම තීරණය. හරි මේගොල්ලෝ උදාහරණ හතරට දීලා තියෙන්නේ වෙළඳපොළ තොරතුරු සැකසීම කියලා. සරලම උදාහරණයක් ගත්තොත් එහෙම කම්පැනි එකේ තියෙන අවුරුද්ද අන්තිමට එයාලගේ මේ අයවැය වාර්තාවක් හදනවා ලාභ අලාභ ඔක්කොම ගණනය කරනවා. ඒකට අපිට පුළුවන් කම්පියුටර් එකක් යූස් කරන්න දැන් කම්පියුටර් වල වෙනම තියෙනවා සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපේ දත්ත ටික දැම්මට පස්සේ ඇනලයිස් කරලා ෆයිනල් රිපෝට් එකක් එවනවා. මෙන්න ඔයාට අවුරුද්ද වෙලා තියෙන ලාභ මෙන්න ඔයාට අලාභ ඒගොල්ලෝ ඊට පස්සේ රෙකමන්ඩේෂන්ස් දෙනවා. මෙන්න මේ වගේ දේවල් අලුත් අවුරුද්ද කරන්න ලබන අවුරුද්ද මේ වැරදි කරන්න එපා. මෙන්න මේ විදිහට සේවකයෝ හසුරවන්න කියලා. එතකොට ඔයාට හරි ලේසියෙම මේ අන්තිමට තියෙන අවුට්පුට් එකට තියෙන තීරණ ගන්න බෝඩ් මීටින් එකක් තියලා කට්ටිය කතා කරන්න මෙන්න මේ වගේ අලුත් අදහස් ටිකක් තියෙනවා අපිට හම්බ වෙලා ඔයාලගේ අදහසත් කියන්න ඔය ඔක්කොම එකතු කරලා අපි ෆයිනල් ඩිසිෂන් එකක් විදිහට ලබන අවුරුද්දේ අපේ මේ තියෙන වෙළඳපොළ ආර්ථිකයත් එක්ක අපි වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ ඇනලයිස් කරනවා. ඒකට වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒක තමයි මෙයාලා මෙතනදී කියන්නේ. හරි. එතකොට මේ තොරතුරු පද්ධතියක් කියන එක හැම වෙලේම දත්ත සැකසීම සහ තොරතුරු කියන ප්‍රධාන කාණ්ඩ තුන යටතේ තමයි ඔය කැටගරයිස් කරන්න එන්නේ. බොහෝ වෙලාවට පළවෙනි වාර විභාගෙදී සෙනාරියෝ එකක් දීලා කොටස් තුනකට කඩන්න කියයි. හරි. දැන් තියෙනවා වැඩක්. මේ ටික ලියන්න ඕනේ. මෙතන ලිව්වා එදිනදා ජීවිතයේදී ඒ හතරේ මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑ හරි. සර් මේ ඔය ඉන්පුට් ප්‍රොසෙස් ඒවට තියෙන උදාහරණ ටිකත් ආයි වෙන වෙනම ලියන්න ඕනද? ලියා ගන්න වෙනවා මේ හතර ලියන්න වෙනවා. නෑ සර් මං අහන්නේ මේ ඒක අර ඇතුලේ තියෙන පොඩි පොඩි කෑලි බැංකු පරිගණක යන්ත්‍රය ශේෂ ගිණුම ඒවට ලියන්න ඕනද? මේක තමයිනේ එතකොට විස්තරය වෙන්නේ ඒකනේ. නැත්තම් හරිද? දැන් ඔයා මේ අහන්නේ මෙතන තියෙන දත්තේ වෙන්නේ ඔයා මේ QR කෝඩ් එකේ ෆොටෝ එකක් ගන්න එක. මේකේ ප්‍රතිදානය වෙන්නේ ඒක අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් යන එක. මේකේ ප්‍රතිදානය වෙන්නේ තොරතුරු මේක නෙමෙයි. තේරුණාද? ඔව් සර්. එතකොට සෙනාරියෝ එකෙන් සෙනාරියෝ එකට දත්ත සකස් කිරීම තොරතුරු කියන ඒවා වෙනස් වෙලා තියෙනවා. මේක මේ කොමන්ලි ඔයා කඩා ගන්න ප්‍රධාන කාරණා තුන. ඒවට අයත් වෙන කාරණා තමයි මේ තියෙන උඩින්. පේනවද? ඔව් සර්. මේ විකේතනය කියලා කියන්නේ QR කෝඩ් එකේ ඉඳලා වෙබ්සයිට් එකේ ගිහිලා මෙනු එකට වගේ යන එකට තමයි විකේතනය කියලා කියන්නේ. එන්ක්‍රිප්ෂන් එකක් කියලා කියන්නේ ඔක. හරි? ඔයා කෙලිම ලින්ක් කරනවා QR එක හරහා අන්තර්ජාලය හරහා වෙබ්සයිට් එකට. විකේතනය. ඒකට තමයි විකේතනය කියලා කියන්නේ. හරි. දැන් අපි මේ හතර ලියා ගන්න ඕනේ. පළවෙනි දෙක ලියලා ඉවරනහම කියන්න මම ඊළඟ දෙකට පිටුව මාරු කරන්න. ලියා ගන්නකෝ.
සර් පිටුවේ උදාහරණක දෙක ලිව්වා. හරි. මෙතන තියෙන 3යි 4යි ලියා ගන්නකෝ චනුක. එතකොට පොරොතුරු පද්ධතියේ තියෙන ප්‍රධාන උදාහරණ සෙට් එකම හරියනවා. ලියන්නකෝ.
ඔක්කොම ලියාගත්තා සර්. හරි. එතකොට ඔය ටික තමයි මේන්ලි කතා කරන්න තියෙන්නේ ඔය තොරතුරු පද්ධතියක තියෙන ප්‍රධාන කොටස් ටික සහ උදාහරණ එක්ක. හරි. එතකොට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ වගේ තියෙන ලක්ෂණ ටික මොනවද සහ ඊට පස්සේ කොහොමද මේවා විවිධ ශාස්ත්‍රවල පාවිච්චි කරන්නේ, අධ්‍යාපන ශාස්ත්‍රයේ කොහොමද, බැංකුවල කොහොමද, සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොහොමද, රජයක් විදිහට කොහොමද මේ ICT පාවිච්චි කරන්නේ කියන දේවල් තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි ලබන සතියේ මෙතන ඉඳලා පටන් ගමු මේ ඩේටා වල තියෙන මේ ගුණාත්මක භාවය කොහොමද, තොරතුරුක ලක්ෂණ මොනවද, උදාහරණ ටික මොනවද සහ ඊට පස්සේ කොහොමද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කොහොමද මේ යෙදුමක් ඉදිරියේ ශාස්ත්‍රවල පාවිච්චි කරන්න කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවද අද උගන්වපු ටිකේ චනුක? නෑ සර් හොඳට තේරුණා ඔක්කොම ටික. මේ ටෙක්ස්ට් බුක් එකක් හම්බ වෙයිද හෙට වෙද්දි? ඔව් සර් හෙට අනිද්දා වගේ වෙද්දි හම්බ වෙයි. හෙට හෙට විතරයිනේ ඉස්කෝලේ. ඔව් අද හෙට දුන්නත් හම්බ වෙන්නේ දන්නේ නැහැ සර්. අද ඉස්කෝලේ ගියාට මේ පන්තියට ගියේ නෑ. නැද්ද? හරි. කොමන්න ටෙක්ස්ට් බුක් එකක් හම්බුනේ නැතත් අපි මේක මේ විදිහට කරගෙන ලවන සතියේ පන්ති පටන් ගන්න කලින් මම ප්‍රශ්න 3ක් විතර දෙනවා. ඒ 3 ලියලා ඒ හන්ද ඔය ටික ඔක්කොම බලන් ඉන්න උගන්නපු ටික. හරි. හරි සර්. මේ ඒකෙන් මම ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ටික ලියලා ඊට පස්සේ ඒක කතා කරලා වැරදි ටික හදලා ඊගාව කොටසට යන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. හරි හරි. සර් good good night. night. Thank හරි. you sir. bye. හරි. bye.